बाबा कोमे तेगे कहाट බලනවා ඔය මේ මල්පලේ හැටි මං හැමදාම කියනවා මිදුලේ තියෙන මල්පල වලට චූ කරන්න එපා කියලා. මේකනේ බබා නිතිපතා පෝෂණය නොදුන්නොත් ඔය ගස් කොහොමද සරුවට හැදෙන්නේ? ඇයි? තමුසේ කන්නේ බොන්නේ නිල් කැට දංකඩ පෝරනේ නේද? මේ හිමිදිරි උදෑසනවත් තමුසේ කොය වහන්තරක් කටවහ ගන්නවක් ගෑණියේ. මට බෑ. මට කෑවේ නෑ වගේනේ. ඒ නිසා බෑ. පේනවා. මේකනේ මේ බබා. ඔයා මේ 14 වෙනිදාට මොකද කරන්නේ? 14 සිකුරාදා. එදාට අපි ඕස්ට්‍රේලියා අපිට ඕස්ට්‍රේලියාවට ටිකට් දැම්මද? උට කිව්වත් නෑ හොරගෙදියා. අයියෝ නෑ බබා. එදාට අපේ ඔෆිස් එකේ සෙට් එකත් එක්ක මං යනවා ඕස්ට්‍රේලියා ශ්‍රී ලංකා මැච් එක බලන්න. මොකෝ අවුල? අනේ ওই තමුසේගේ මැච් එකයි පිච් එකයි. මොකෝ කියනවකෝ? මොකුත් නැහැ. මුකුත් නැති වෙන්න බෑ. ඇත්තටම ඔහෙට පෙබරවාරි 14 තියෙන්නේ මොකද කියලාවත් මතක නැද්ද? බබා ඔයා උපන්දි නේද? ඔය කිව්වේ? එහෙනම් අපේ ඇනිවර්සරි එකද? පිස්සුද මීඩියා? එහෙනම් මොන මගුලක්ද තියෙන්නේ? එදාට වැලන්ටයින්ස් ඩේ. බලා වැලේ වැල්ලේ තුද්දි ඒ මකබාවත් මේ මාසෙම ඇවිල්ලාද? ලෝචි බබා මේ ඔව් කියන්නකෝ. අපිට බැරිද ඕක මේ මාර්තු වලට දාගන්න? නැත්තම් අප්‍රේල් බෝනස් එකත් අල්ලලා ඒ මාසෙට වගේ. මං අහලා බලන්නම් බබා. කාගෙන්ද? වැලන්ටයින් ගේ. जोसिया මොකෝවේ? ජාතික රෙසිඩෙන්සියේ දිනේ සමරනවා බබා. අනේ මේ ඔයාවට මහන්සි වෙන්න එපා. මං කරන්නම්. ඔයාට පුළුවන්ද බබා? කමක් නෑ. ඇත්තටම හොදාවේ? කමක් නෑ අනේ. අනේ එහෙනම් මේ ටික පොත දාන්න. මේ බබා මොකද? ඔයාට මේ පාර වැලන්ටයින් එකට මොනවාද ඕනේ? මට වැලන්ටයින් එකට? ඔව් මොනවාද ඕනේ? අනේ මම අපිට අලුත් iPhone එකක් ඕනේ. අපි ස්ටීව් ජොබ්ට කෝල් කරා. ඒක අද මැල්ල අපි ටීම් කුක්ට කෝල් කරලා ලිමිටඩ් එඩිෂන් iPhone එකක් ගෙන්න ගමු. තාමට ඔයාගේ ක්‍රෙඩිට් කාඩ් එක ඕනේ හිතේ හැටියට shopping කරන්න. ඒකනේ මට ක්ලොසට් එක රිනිව් කරගන්නත් ඕනේ. තව ඔයාට බර්ත්ඩේ එකට දෙන්නම් කිව්වේ ඩයමන්ඩ් රින් එක. ඩයමන්ඩ්ස් එපා බබා. එච්චර සල්ලි ඉදන් කරන්න ඕනේ නැහැ. එකම එක ඩයමන්ඩ් එකක් අල්ලපු ගෝල්ඩ් රින් එකක් තිබුණා නැති. කැරට් 24. අනේ කරදර වෙන්න එපා බබා. මොන කරදරයක්ද ළමයෝ? කියන්නකෝ. අනේ ඕනේ නෑ බබා. ඇත්තමද? එහෙනම් කමන්නේ. මාත් එක්ක ඉන්න කාලේ මේ ගෑණි මගේ කකුල් දෙකෙන් තියා අතේ නියපොත් එකකින් වත් යන්නේ. තම සෙන්සුරාදා මන්නේ මේ ගෑණි කකුල් දෙක මසාජ් කරේ. ඒකට දැන් බලපන්. හිටපන්කෝ. මාත් දාන්න ඕනේ ස්ටෝරි එක. අද නම් කැමරා ටික මාරුවා. කාලෙකින් හොඳක් කිව්වමයි. මේ මොන ජරා කෑමද මේ? බල්ලෙට්ටවත් කන්න බෑ. ඇයි බබා දැන් ඔයා මනික කැමරා ටික මරු කියලා? මරු කිව්වේ මේව කෑම මැරෙනවා. ඒකයි මරුයි කියලා කිව්වේ. आयेश आयेश ඇයි ලෝචි? මොකද අනේ උදේ පාන්දර කුස්සියට වෙලා කරන්නේ? ඇයි යන්නේ? ඔයාමනේ මට හැම වෙලාවෙම බයින්නේ. මිනිහෙක් වුණාම පස්සේ පැත්තට ඊට වැඩ නිදා ගන්න නැතුව. උදේම නැගිටලා රයිට් එකක් හදලා දෙන්න ඕනේ කියලා. හරි හරි මේ ඒක දැන් පොඩ්ඩකට අමතක කළා. අන්තර ඉන්නකෝ. පොඩි වැඩක් කරන්න.
මේ අයියෝ පොඩ්ඩක් ඉන්න හදිසි වෙන්න එපා දැම්ම නෙමෙයි කො ඔන්න දැන් ඔයාගන්න ඔය පැත්තෙන් ගන්න කො දෙන්න හරි දැන් ඉවරයි ඉවරයි? ඔව්. මොකක්? දැන් යන්න දැන් ඉවරයි ගිහින් මට තේක හදාගෙන එන්න මට බ්‍රෙක්ෆාස්ට් එකක් ලෑස්ති කරන්න මේක අරන් යන්න හරි මේක දාමු අපි දැන් ස්ටෝරි හෙලෝ බබා මේ පාර මං ඔයාලට රෙඩ් එකක් අරන් දෙන්නම්. ඒක නම් මාර සෙක්සි ආ. ඔයාගේ සුදු ඇඟට හරියන්නේ රෙඩ් තමයි පැටියෝ. මැනික ඔයාගේ සයිස් එක මොකක්ද? බබා ඉතින් ඕවා ගැන ලොකු අත්දැකීමක් නෑනේ මට. කුරුම්බැට්ටි වගේ නෙමෙයිනේ බබා. දැන්නේ රන් තැඹිලි හම්බුනේ. මම මේකත් අරන් එන්නම්කෝ අද රැට. මගේ සුදු අම්මිය බලන්න. මේ මොකෝ බං අරගේ රෝගෙන් කියේ. මං ඒකට හෙන්න මගේ ගර්ල්ෆ්‍රෙන්ඩ්ට කෝල් එකක් කරා. බ්‍රා සයිස් එක ඇහුවා කියලා බා. මේ උඹට ගර්ල්ෆ්‍රෙන්ඩ් කෙනෙක් හිටියේ නෑනේ. ගර්ල්ෆ්‍රෙන්ඩ් කෙනෙක් හිටියේ නැති වුණාට අර යන්නේ මගේ එක්ස් වයිෆ්. ඕක ඉවත් දැක්කම මට එනවා පුතුමා. හරිනේ. සර් ගැතින් මේ කැඩුන නිසා සර්ට මේකට ගෙවන්න වෙනවා. කීයද? 12000. මේක 12000? මම මේ ගත්ත කලිසම් දෙකයි ෂර්ට් දෙකයි අන්ඩර්වෙයර්ස් දෙකටත් කී රුපියල් 11000 නෙමෙයි. සර් මට ටී එන්ජින් එක බෙන්ස් එකට සෙට් වෙන්නේ නැහැ. හරිනේ. හයත්තන්. මේක අර තියෙන මරුටිය තියලා ඔය බෙන්ස් එක අරන් යමන්.